අද ඔයාලට අරගෙන ඉන්නේ 2026 වර්ෂයේදී රිලීස් වෙලා තියෙන M4M කියන තෙනිගු මූවි එක. සයිකොලොජිකල් ක්‍රයිම් ත්‍රිලර් කියන කැටගරියට තමයි මේ මූවි එක අයිති වෙලා තියෙන්නේ. මේ මූවි එක IMDb අගය 10න් 7.8ක් හිමි කරගෙන තියෙනවා. නොඑක් විදිහේ සීරියල් කිලර්ස්ලාගේ කතා ඔයාලා අහලා ඇති. ඒත් අද කතා කරන්න යන මේ සීරියල් කිලර් ටිකක් වෙනස්. කොහොමත් මේ අය මරණය අපරාධයක් විදියට සලකන අය නෙමෙයි. මෙයත් අන්න එහෙම කෙනෙක්. හැබැයි මේ මරණ කලාවක් විදියට යොදාගත්ත වෙනස්ම මනෝව්‍යාධිකයෙක්ගේ දාම කතා පෙළක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් දාමඝාතකයා ඇත්තටම කවුද කියලා අවසානයේ වෙනකම්ම හිතා ගන්න බැරි සුපිරිම මූවි එකක් තමයි M4M කියන්නේ. අද කතාව සිද්ධ වෙන්නේ හයිද්‍රාබාද් වල හදිසියෙම එකින් එක සිද්ධ වෙන කුරිරු මිනිමැරුම් සිදුවීම් පෙළක් එක්ක. මේ මරණ එක්ක නගරේ පුරා පය කියන දේ වේගයෙන් පැතිරිලා යනවා. ඒත් මේ මිනිමැරුම් වල ඇති වඩාත්ම භයානක දේ තමයි ඝාතකයා මිනිස්සුන් ඝාතනය කිරීම විතරක් නෙමෙයි කරන්නේ. ඒ මලසිරුර පරිපූර්ණ ආලෝකයකින් වේදිකාගත කිරීමක් ඉදිරිපත් කරලා ඒව ප්‍රසිද්ධ සම්භාව්‍ය සිතුවම් බවට පරිවර්තනය කරනවා. මේ භයානක නඩුව විසඳීමේ වගකීම ACP ක්‍රිෂ්ණ මත තමයි පැටවෙන්නේ. විමර්ශන අතරතුරේදී නිර්භීත ගවේෂණාත්මක මාධ්‍ය වේදිනියක් වුණ රාතා මේ නඩුවට සම්බන්ධ වෙද්දී එකින් එක අඳුරු රහස් හෙළි වෙන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රිෂ්ණාට හා රාධාට මේ මිනිමරුව හොයාගන්න පුළුවන් වෙයිද? ඒක මොන වගේ ත්‍රාසජනක චිත්‍රපටියක්ද කියලා අපි බලමු. ඉතින් අපේ අලුත් ලොලිපොප් සෝන් channel එකේ ඔයාලට අද ඉඳලා ත්‍රාසයේ කුතුහලයේ පිරුණු සුපිරිම මූවීස් අරගෙන එනවා. අමතක නොකර channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එක බලන්න යමු. කතාව පටන් ගන්නේ වාසුදේව් නම් ලේඛකයෙක් එක්ක. ඔහු මේ දක්වා ගණන් කරන්න බැරි තරම් පොත් රාශියක් ලියලා තියෙනවා. ඒ සියල්ලම සුපිරි ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ. ඒත් මේ පාර ලියන පොත ටිකක් වෙනස්. ඔහු සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි මේ පොත ලියන්නේ. විවිධ වර්ගයේ සීරියල් කිලර්ස්ලා ඉන්නවා. ඒත් කිසිම කෙනෙක් නොදන්න එක්කාතකයෙක් ඉන්නවා. ඒ කෙනා ඔයා අතරත් ඉන්න පුළුවන්. ඒත් ඔයාට එයාව අඳුර ගන්න බැරි වෙයි. ඔහුගේ සුවිශේෂී ඝාතන රටාව තමයි පැරණි සම්භාව්‍ය සිතුවමක් වගේ තමන්ගේ වින්දිතයන්ව පෙන්වන එක. මලසිරුර හම්බ වුණාම මේක ලෝකයක් පුදුම කරන දෙයක්. ඝාතකයා කරන්නේ ඔවුන්ගේ වටාපිටාවේ ඉඳලා hina වෙන එක. ඉතින් මෙන්න මේ මනක්කල්පිත කතාව තමයි වාසුදේව ලියන්න ගන්නෙ. මේක යථාර්ථයක් නොවුන කතාවක්. වාසුදේව හිතින් මවාගෙන ලියපු කතාවක් විතරයි. ඒත් මේ කතාව හරිම භයානක කුරිරු දෙයක් නිසා පොත තහනම් කරන්න සිද්ධ වුණා. කිසිම කෙනෙක්ට මිලදී ගන්න බැරි තරම් දරුණු තහනමක් තමයි දාලා තියෙන්නේ. ඊළඟට අවුරුදු 5කට පස්සේ දර්ශනයක් පෙන්නනවා ඒ ෆිල්ම් එකක් ෂූට් කරන තැනක්. විවේක කාලයේදී ප්‍රධාන චරිතය වුණ රංජිත් ඔහුගේ කාමරයට ගිහින් ටිකක් ෆ්‍රෙෂ් වෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒත් කළු පැහැති ජැකට් එකක් ඇඳගත්ත මිනිහෙක් එනවා. ඔහුගේ මුහුණත් වෙස් මුහුණකින් ආවරණය කරගෙන. ඔහු රංජිත්ට බීම වීදුරුවක් බොන්න දුන්නාම ඒක බොන්න රංජිත්ගේ තත්ත්වය නරක අතට හැරෙන්න ගන්නවා. ඝාතකයා රංජිත්ව අමානුෂික ලෙස ඝාතනය කරන්න ගන්නේ. ෂූටින් කරන තැනද කලබලයක් ඇති වෙනවා. ඉතින් සුපිරිතරුවක් බහදවල් ඝාතනය කළත් ඝාතකයා තවමත් හඳුන ගන්න බැරි වුණා කියන නිවුස් එක වෛරල් වෙන්න පටන් ගන්නවා. ඝාතකයා රංජිත්ගේ සිරුර නිරුවතින් හිතාමතාම පෙනී හිටියා වගේ පරිපූර්ණ ඉරියව්වකින් තියලා තියෙනවා. හරියට වාසුදේවගේ තහනම් කළ පොතේ ඇති විස්තර වගේ. පැරණි සිතුවම් වගේ වින්දිතයින්ව පෙන්වන්න මේ ඝාතකයාට ඕන කරන්නේ. ග්ලැඩියේටර් කෙනෙක්ගේ මරණය යන ප්‍රසිද්ධ සිතුවම මේ මලසිරුරෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් අදහස් කරන්නේ වාසුදේවගේ පොතේ එන කල්පිත ඝාතකයා දැන් යථාර්ථයක් වෙලා කියලා. මේ අමුතු නඩුව විසඳන්න ACP ක්‍රිෂ්ණා මැදිහත් වෙනවා. ඔහුත් කවදාවත්ම මීට කලින් මේ වගේ නඩුවක් අතගාලා නැහැ. ඔහු මිනිමැරුම් ස්ථානයේ පරීක්ෂා කරනකොට ඔහුට පරණ ලොකට් එකක් හම්බ වෙනවා. මේකේ ඝාතකයාගේ වෙන්න ඇති කියලා ඔහු අනුමාන කරනවා. මේ නිසා ක්‍රිෂ්ණා ඒක ළඟ තියා ගන්නවා. රංජිත් සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි හින්දා මාධ්‍යවලින් දැඩි පීඩනයක් ACP ක්‍රිෂ්ණාට එල්ල වෙනවා. ඊළඟට අපිට රාධා කියලා මාධ්‍යවේදිනියක් හම්බ වෙනවා. ඇය ඇත්තටම ක්‍රිෂ්ණාගේ බිරිඳ වෙන්නේ. ක්‍රිෂ්ණා නඩුව ගැන සියලුම රාධාට පැහැදිලි කරනවා. ඒත් ඒ වගේ දෙයක් කවුද කරන්නේ? ඇයි මේ වගේ දෙයක් කරන්න කියන දේ ගැන ඇයටත් තේරුම් ගන්න බැරි වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණවල වාර්තා වෙලා තියෙන්නේ රංජිත් මැරෙන්න කලින් මුලින්ම ඖෂධයක් ලබාගෙන තියෙනවා කියලා. ඊට පස්සේ තියුණු ආයුධයකින් පහර දීලා ඝාතනය කරලා තියෙනවා. කොහොම හරි මේ දෙයින් එක දෙයක් කැපී පේනවා. කොහොම හරි මේ හැම දෙයකින්ම යාලට හොයාගන්න ලැබිලා තියෙනවා මේ ඝාතකයා වමත්කරුවෙක් කියලා. මොකද බොහෝ තුවාල වම් පැත්තට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ක්‍රිෂ්ණ පෙර
මිනිමැරුම් නඩුව නැවත ඕපන් කරලා පරීක්ෂා කරන්න පටන් ගන්නෙ. මෙතන විසඳුනේ නැති නඩු 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. පරණ සිතුවම් වල ඉරියව් වලට ගැලපෙන විදියට මිනිමැරුම් කරලා තියෙනවා දකින්නේ. ඉතින් මේ මිනිමරුව රංජිත්ව විතරක් නෙමෙයි මරලා දාලා තියෙන්නේ කියන දේ හෙළි වෙනවා. ඉතින් මේ මිනිමරුව රංජිත්ව විතරක් නෙමෙයි මරලා දාලා තියෙන්නේ. ඔහු මීට පෙර මිනිමැරුම් 20ක් කරලා තියෙනවා. ඒ නිසාම මොහු නිකම්ම මිනිමරුවෙක් නෙමෙයි දාම ඝාතකයෙක් ලෙස හඳුනා ගන්නවා. ඉතින් ඊළඟ මිනිමැරුම සිද්ධ වෙන්න කලින් මේ මිනිමරුවව ඉක්මනටම හොයාගන්න ඩිපාර්ට්මන්ට් එකට ඕනේ වෙන්නේ. ඊළඟට අපිට ඉස්කෝලේක දර්ශනයක් පෙන්නනවා. රාදා සිසුන්ට දේශනයක් පවත්වමින් ඉන්නේ. රතිකා කියලා ගැහණු ළමෙක් මේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඇය රහසින් කළු පාට ජැකට් එකක් දාගත්ත කෙනෙක්ව මුණ ගැහෙනවා පෙන්නන්නේ. ඒකේ වීඩියෝ එකක් රෝහිත් කියලා පිරිමි ළමෙක් අර ගන්නවා. රතිකාගේ පෙම්වතා තමයි රෝහිත් කියන්නේ. රෝහිත් මේ වීඩියෝ එක පෙන්නලා රතිකාගෙන් වෙන් වෙන්න හදන්නේ වංචාවක් කළාම අත්වෙනි ඉරණම මේක කියලා ඔහු පැහැදිලි කරලා. මේක ඇහුණ රතිකා කියන්නේ ඔයා හිතන තරම් දෙයක් නැහැ කියලා අඬන්න පටන් ගන්න එක. ඒත් රෝහිත් ඒක විශ්වාස කරන්න යන්නේ නැහැ. ඊළඟට පෙන්වන්නේ රාධා එයාගේ බොස් එක්ක කතා කරමින් ඉන්න සිතුවීමක්. වාසුදේව්ගේ පොත ගැන තමයි මෙයාලා කතා වෙන්නේ. ඉතින් ඔහුගේ පොතේ මේ වෙන තාම ඝාතකවලට සමාන මිනිමැරුම් ගැන විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ මිනිමරුව මේ පොතේ ආభాෂය අරගෙන මරනවා ඇති කියලා හිතන්නේ. ඉතින් වාසුදේව එක්ක මෙයාලට මේ ගැන කතා කරන්න ඕනි වෙනවා. එතකොට මේ මිනිමැරුම් නවත්තන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒ වෙලාවෙම ඔෆිස් එකට කුරිය පෙට්ටියක් එනවා. ඒකේ පෙන් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. ඉතින් අර ඝාතකයා ඉදිරි දවස්වල බොහෝ ඝාතන සිද්ධ කරනවා කියලා අනතුරු අඟවල පණිවිඩයක් එවලා තියෙනවා. පුළුවන් නම් ඔහුව නවත්තන්න කියලා. දැන් ඝාතකයා පොලිසියට හා මාධ්‍යයට කෙලින්ම තර්ජනය කරන්න ගන්නේ. මේ නිසා රාධා බොස් ව්‍යාකූල වෙනවා මොනවද මේකට කරන්න කියලා කල්පනා කරගන්න බැරුව. ඊළඟ දර්ශනයේ තිරාත පොතේ පිටපත් වගේක් ලබා ගන්න වාසුදේවව හම්බ වෙන්න යනවා. ඇයි ඔහුට මිනිමරුව ගැන සියල්ලම පැහැදිලි කරන්නේ. ඒත් වාසුදේව පොත දෙන්න නම් කැමති වෙන්නේ නැහැ. රජේ මගේ පොත තහනම් කළා. දැන් ඔවුන්ට ඒක අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම මේ පොත කාටවත් දෙන්නේ නැහැ. ඔවුන් නිසා මට පොතෙන් ලැබෙන්න තිබුණු ලාභයක් නැති වුණා කියනවා. ඉතින් රාදට කර කියා ගන්න දෙයක් නැති වෙලා පිට වෙලා යනවා. දැන් තියෙන ප්‍රශ්නේ වාසුදේව මේ පොත ලබා දෙන්නේ නැති හින්දා මිනිමරුව කොහොමද මේ විදියට මිනිමරන්න පෙළඹුණේ කියලා. එතකොට මිනිමරුව පොත ගත්තේ කොහොමද? මේ මිනිමරුවට වාසුදේව එක්ක සම්බන්ධයක් තියෙනවද? නැත්නම් මේ මිනිමරුව මිනිමරුම් තනියම කරනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ටික කාලයකට පස්සේ ක්‍රිෂ්ණට දැනගන්න ලැබෙනවා දාස් කියලා මිනිස්සෙක් මාසයකට කලින් රංජිත්ව මරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. එදා රංජිත් මැරුණ දවසේ එතනට දාස් කියන කෙනෙක් ඇවිත් ඉඳලා ක්‍රිෂ්ණ කරන්නේ මේ දාස්ව අල්ලගෙන ඇයි ඔයා රංජිත්ව මැරුවේ කියලා අහන්න ගන්න එක. දාස් උත්තර දෙන්නේ සර් ඔයා මොනවද කියන්නේ? මං එයාව මැරුවේ නැහැ. මං එයාව මරන්න හැදුවේ එයා වංචාකාරයෙක් නිසා. එයා මගේ දේපල වෙළඳාම් ව්‍යාපාරයෙන් කෝටි ගාණක් මට පාඩු කළා. මාව අතරමං කළා. මං එයාව සෙට් එකේදී පවා මරන්න ගියා. ඒත් රංජිත් ඊට කලින් මැරිලා හිටියේ. ඉතින් දාස් මිනිමරුව නෙමෙයි කියලා තේරුම් ගන්න ක්‍රිෂ්ණා ඇත්ත කෙනා කවුද කියලා හිතා ගන්න බැරුව ව්‍යාකූල වෙනවා. ඒ වෙලාවේදී ඝාතකයා ක්‍රිෂ්ණට මැසේජ් එකක් එවනවා. මම වැලන්ටයින් දිනේ තිත ලවර්ස් 2 පින්තාරු කරනවා. පුළුවන් නම් මාව නවත්තන්න කියලා. මේක මේ ඝාතකයා ඍජුව තර්ජනය කරපු දෙවෙනි අවස්ථාව හින්දා මුළු ඩිපාර්ට්මන්ට් එකම සීරුවෙන් තියාගන්න හිතන්නේ. වැලන්ටයින් තවසිසුළු තර්ජනයක් පවා දැනෙන ඕනම කෙනෙක්ට පොලිසියට කතා කරලා අනතුරු ඇඟවීමේ පද්ධතියක් පවා නිර්මාණය කරන්න ගන්නවා. එතකොට අනතුරටපත් වුණ පුද්ගලයාගේ ස්ථානය ස්වයංක්‍රීයව නිරීක්ෂණය කරලා එතනට එන්න පුළුවන් හින්දා. ඉතින් නගරයේ හැමෝම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නෙ. ඔන්න වැලන්ටයින් දවසේ එනවා. හෝදිසි කිරීම දැඩි කරන්න පොලිසිය කටයුතු කරනවා. මේ පාර මිනිමරුවට පැනලා යන්න ලැබෙන්නේ නැහැ කියලා උන් විශ්වාස කරන්නේ. ඔය අතර ආයේෂා කියලා ගැහණු ළමෙක් ක්‍රිෂ්ණට කතා කරලා සර් කරුණා කරලා මාව බේරගන්න කවුරු හරි මාව මරන්න හදනවා කියනවා. මේ ඝාතකයාගේ අතේ ත්‍රිශූල පච්චයක් කොටලා තියෙන බවත් දැනුම් දෙනවා. ඒ නිසා ක්‍රිෂ්ණගේ ටීම් එක ඉක්මනටම පිට වෙනවා. ඒත් අවාසනාවට උන් පරක්කු වැඩි. ඒ වෙද්දි ඝාතකයා ආයේෂා හා ඇයගේ පෙම්වතා වන රෝහිත්ව මරලා දාලා සිතුවමක් විදියට තියලා තියෙනවා. මේ අපි කලින් සිදුවීමේ දැකපු රතිකාගේ බොයිෆ්‍රෙන්ඩ් වන රෝහිත් තමයි මේ විදියට මැරිලා ඉන්නේ. ඉතින් අභියෝග කිරීමෙන් පස්සේ පොලිසියට කිසිම දෙයක් ඔවුන් වෙනුවෙන් කරන්න බැරි වුණා. මේ අතර නගරයේ කෝපයෙන් පිරී ඉතිරිලා යන්න අරගෙන මිනිමරුවෙක් හොයාගන්න බැරි වුණ පොලිසියක ඇති තේරුම මොකක්ද කියලා හැමදෙනාම කතා වෙනවා. ඉතින් මේ නඩුව විසඳන සියලුම
පීඩනය ක්‍රිෂ්ණ මත වැටෙන්න ගන්නේ. ඊට පස්සේ රාත වාසුදේව්ගේ පොත ගැන හැමදේම ඔහුට කියන්න පටන් ගන්නවා. වාසුදේව් පොත දෙන්න ප්‍රතික්ෂේප කළත් මේ මිනිමැරුම් පොතට අනුව වෙනවා ඇත්තේ කියන දේ රාත විශ්වාස කරන්නේ. මේ නිසා මේ පාර ක්‍රිෂ්ණ වාසුදේව ළඟට ගිහින් පොත ඉල්ලන්න ගන්නවා. ඒ වුණත් වාසුදේව නම් මේ පොත ලබා දෙන්නේ නැහැ. ඒත් ඔහු වැදගත් තොරතුරු වගේක් ලබා දෙනවා. රංජිත් මැරුණට පස්සේ මං තනියම මේ ගැන විමර්ශනය කරා. ඝාතකයා මගේ පොතේ රටාව අනුගමනය කරනවා කියලා තේරුම් ගත්තේ ඔහු කරපු සිතුවම් නිසා. ඒත් එක දෙයක් වෙනස්. ඝාතකයා මෙච්චර දවසක් මරලා තාපු සියලු දෙනාම ප්‍රසිද්ධ අය වෙනවා. ඝාතකයා මෙච්චර දවසක් ප්‍රසිද්ධ අයව මැරුවේ. රංජිත් වගේම ආයේෂා හා රෝහිත් සෝෂල් මීඩියා වල ෆලෝවර්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මම මේ විදියට තොරතුරු රැස් කරනකොට ෆල්ගුන් කියලා මිනිස්සෙක්ව හඳුනා ගත්තා. ඔහු ඒ කාලේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුටද මේ ඝාතකයා පහර දීලා තියෙනවා. ඒත් වාසනාවට වගේ ඔහුගේ ජීවිතේ බේරිලා තියෙනවා. ඝාතකයාගේ මුහුණ දැකලා තියෙන්නේ ඔහු විතරයි. ඒත් අවාසනාවට වගේ මේ සිදුවීම නිසා ෆල්ගුන්ට බයෙන් මිදීමට බැරි වෙලා තියෙනවා. ඔහු අදටත් මානසික රෝගියෙක් විදියට රැකවරණයේ යටතේ ඉන්නේ. ඔහු කිසිම උත්තරයක් ලබා දෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ ඝාතකයා ගොඩක් කපටි. ඒ කෙනා ඔයාලා අතර ඉන්න පුළුවන්. හැබැයි ඔයාලට හොයාගන්න බෑ කියලා වාසුදේව අන්තිමටම කියනවා. ඊට පස්සේ රාත ෆල්ගුන්ව බලන්න රෝහලට යනවා. ඒ වගේම ඝාතකයා ඉන්න තැන ගැන ඇයෝගෙන් ප්‍රශ්න කරනවා. ඒත් ඝාතකයා ගැන මතක් කරද්දිම ෆල්ගුන්ට වලිප්පුව කියන රෝගය ඇති වෙලා තත්වේ නරක අතට හැරෙනවා. හෙදී ඔහු එතනින් ඉක්මනටම අරගෙන යනවා. ඉතින් ආයෙත් රාදට කිසිම තොරතුරක් ඝාතකයා ගැන හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා ක්‍රිෂ්ණ ෆිල්ම් එකේ සෙට් එකේ හිටපු හැමදෙනාවම පොලිසියට ගෙන්නගෙන ප්‍රශ්න කරනවා. ඔහු මුලින්ම කට්ටියගේ අත්වල ත්‍රිශූල ටැටූ එකක් තියෙනවද කියලා පරීක්ෂා කරන්නේ. ඒ ටැටූ එක තියෙනවා නම් ඒ කෙනා වමත්කාරයෙක් වෙන්නත් ඕන. ඒත් ඇත්තටම එහෙම කවුරුත් ක්‍රිෂ්ණට හම්බ වෙන්නේ නැහැ. ඒත් එක්කෙනෙක් පැහැදිලි කරනවා එදා රංජිත් ඝාතනය වුණ දවසේ කළු පාට ජැකට් එකක් ඇඳගෙන හිටපු කෙනාගේ අතේ ත්‍රිශූල ටැටූ එකක් තිබුණා කියලා. ක්‍රිෂ්ණ මේ කියන කෙනාව හොයාගන්න CCTV දර්ශන පාවිච්චි කරනවා. තොරතුරු රැස් කරගatti මේ කියන කෙනා ජග්තිෂ් කියලා හොයා ගන්නවා. මේ කෙනා කලින් සිරදඩුවම් විඳලා නිදහස් වුණ කෙනෙක්. ඔහු වමත්කරුවෙක්ද වෙනවා. වැදගත් ඒ සිරගතව ඉන්න කාලේදී මේ ජග්තිෂ් නිතරම වගේ අමුතු චිත්‍ර ඇඳලා තියෙනවා. දැන් ක්‍රිෂ්ණ මිනිමරුවව හොයාගෙන ඇති නිසා ඝාතකයා ඌට කතා කරලා ඒ කාලේ නාස්ති කරන්නේ ඔයාට කවදාවත් මාව හොයාගන්න බැරි වෙයි. ඒත් ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන නිසා මං ඔයාට අනිවාර්යයෙන්ම ඒකට දෙයක් එවන්නම්. ඒ නිසා ළඟම තියෙන සුසාන භූමියට එන්න කියනවා. ඒ අනුව ක්‍රිෂ්ණ සුසාන භූමියට ආවහම ඝාතකයා විසින් මෙච්චර දවසක් මරලා දාපු සියලුම වින්දිතයන්ගේ බඩු බාහිර ආදී ඇති මිනි පෙට්ටියක් ඔහුට හම්බ වෙනවා. ඉතින් ක්‍රිෂ්ණ හා පොලිසියව රවට්ටන්න ඔහු උත්සාහ කරන්න ගන්නේ. ජග්දීෂ් එතන ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඝාතකයා ජග්දීෂ් කියලා හිතන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා රාතිකාගේ ගුරුවරිය වුණ ජනුට නිවුස් බලද්දි ජග්දීෂ්ගේ ෆොටෝ එකක් යනවා දැකලා රාතිකා රෝහිත්ට වංචාවක් කළා කියලා වීඩියෝ එකක් පෙන්නුවා. ඇයිට මතක් වෙලා ඒ ජැකට් එක ඇඳගත්තු මිනිස්සයා ජග්දීෂ් කියලා ඇයිට මතක් වෙනවා. ඊළඟට මේ ගුරුවරිය රාතට කතා කරලා හැමදේම කියනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණ හා රාතා විද්‍යාලයේ ඇති CCTV පරීක්ෂා කරන්න අරගෙන රෝහිත් හා ආයේෂාගේ ඝාතනයට පෙර ජග්දීෂ් ඇත්තටම මෙතනට ඇවිත් බව හොයා ගන්නවා. එදා ක්‍රිෂ්ණ රාතිකාට හත්වතාවක් කතා කරලා රාතිකාගේ ඩෝම් එක පරීක්ෂා කරද්දී රාතිකා කොහෙවත් ඉඳලා නැහැ. ඉතින් ජග්දීෂ් හා රාතිකා එකතු වෙලා මේ ඝාතන කරනවා ඇති කියලා හිතන්නේ. ඒ නිසා ඔවුන්ව අත්අඩංගුවට ගන්න වරින්තුවක් දෙනිකුත් කරනවා. ඊළඟට ටික වෙලාවකට පස්සේ ජනුවන ගුරුවරයාට රාතිකාගෙන් මැසේජ් එකක් ලැබෙනවා එක්තරා තැනකදී ඇයව හම්බ වෙන්න එන්න කියලා. ජනු එතනට යනකොට ඒ තැන නටබුන් වෙලා තියෙනවා දකින්නේ. ඔන්න ජනුට රාතිකාව හම්බ වෙනවා. ඇය අහන්නේ ඔයා මෙතන මොකද කරන්නේ? ඔයයි ජග්දීෂ් අතර මොකක්ද වෙන්නේ? දැන් ජග්දීෂ් කොහෙද? එතකොට රාතිකා උත්තර දෙන්නේ එයා මෙහි ඉන්නවා මැඩම් කියලා. මේක ඇහුණාම ජනු බය වෙනවා. ඒ වගේම ඇයව මෙතනට ගෙන්න ගත්තේ මරන්න කියලා බය වෙනවා. ඉතින් ඇය මම්මුලා සහගත විදියට පැනලා යන්න ගන්නවා. වාසනාවට වගේ ඇයට එතනින් එළියට එන්න ලැබෙනවා. මේ අතර ක්‍රිෂ්ණට තවත් පෙට්ටියක් හම්බ වෙලා ඒකේ පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒක ඕපන් කළාම ඝාතකයාගේ ඊළඟ ගොදුර රාධිකා බව හෙළි කරනවා. ඒ වගේම පුළුවන් නම් ඇයව බේර ගන්න කියන්නේ. ඊට පස්සේ ජනු ක්‍රිෂ්ණට කියන්නේ මං රාධිකා ඉන්නේ කොහෙද කියලා දන්නවා. මම එතන ඉඳලා ආවේ. ඒ අනුව ජනු ක්‍රිෂ්ණ හා අනික් අය එක්ක
නටබුන් වෙලා ඇති තැනට එනවා. ඒත් ඒ වෙද්දි ප්‍රමාද වැඩි. ඉතුරු වෙලා තියෙන්නේ රාතිකාගේ මලසිරුර විතරයි. ඒකත් හරියට චිත්‍රයක් වගේ තමයි පේන්නේ. ක්‍රිෂ්ණ ව්‍යාකූල වෙන්නේ රාතිකා ජගදීෂ් එක්ක හිටියානම් ඇයි ඇයිව ඔහු මරන්නේ කියලා. ඔවුන් අතර මොකක්ද උනේ? නැත්තම් අපි හිතන විදියට මිනිමරුවා ජගදීෂ් නැතුව වෙන කෙනෙක්ද? සමහර විට ජගදීෂ් දන්නේ නැතුව ඇති රාතිකා මැරිලා කියලාවත්. මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් කවුරුත් දෙන්නේ නැහැ. මේ නිසා ක්‍රිෂ්ණ ගොඩක් අවුල් වෙලා ඉන්නේ. ඔහුට ඝාතකයා ආපහු පණිවිඩයක් එවෙනවා. හෙට මගේ වන්දිතයාගේ කලා ප්‍රදර්ශනයේ තියටර් එකේ තියෙනවා. පුළුවන් නම් මාව නවත්තන්න. මං ඔයාට කලින්ම කිව්වා. ක්‍රිෂ්ණ මේ මැසේජ් එක දැකලා කලබල වෙලා ඉන්නේ. එයාලට වඩා පියවර දෙකක් ඉදිරියට ඝාතකයා නිතරම යන්නේ කොහොමද කියලා. මේ නිසා ක්‍රිෂ්ණ ප්ලෑන් එකක් හදනවා. ඒ ප්ලෑන් එකට අනුව ඝාතකයව අල්ලගන්න නගරයේ ඇති සියලුම සිනමා හල් නිරීක්ෂණය කරන්න මුළු පොලිස් බලකායම යොදා ගන්න හදන්නේ. මෙයාලා තවමත් ජගදීෂ්ව තමයි මිනිමරුවා විදියට සැක කරන්නේ. ඔන්න සෙවීම ආරම්භ වෙනවා. රාධා එයා වැඩ කරන නිවුස් channel එකේ පළ කරන්න ඝාතකයා ගැන ලිපියක් ලියනවා. ඇය මේ ලිපිය පෙන් ඩ්‍රයිව් එකට දාලා ඔෆිස් එකේ සේවකයෙක් වුණ රවි කියන කෙනාට මේක බාර දෙනවා. බොස් ආවහම දෙන්න කියලා. ඊළඟ දවස ආවහම නිරීක්ෂණය වැඩි වෙලා තියෙනවා. ඒත් නිලධාරියෙක් නාන කාමරයට ගියාම අර ඝාතකයා ඇවිත් පොලිස් නිලධාරියව ඝාතනය කරන්න ගන්නවා. කොච්චර ආරක්ෂාව තිබුණත් ක්‍රිෂ්ණ මේ ගැන දැනගත්තාම ඔහු සියලුම පොලිස් නිලධාරීන්ට කෑ ගහන්නේ මම ඔයාලට කිව්වා කිසිම වැරැද්දක් වෙන්න බෑ කියලා. ඒත් මිනිමරුම් තවත් සිද්ධ වුණා. ඉතින් දැන් ක්‍රිෂ්ණ තව පීඩනයටපත් වෙන්න ගන්නවා. ඉහළ නිලධාරියෙක් ක්‍රිෂ්ණට කියන්නේ ඔයා මේ කේස් එක විසඳන්නේ නැත්නම් වෙන කෙනෙක්ට බාර දෙන්න කියලා. ක්‍රිෂ්ණට තේරුම් යනවා මේ ඝාතකයා කපටි කියන දේ. ඊළඟට වාසුදේව්ගේ පැත්තට යමු. ඔහු රාධට තමන්ගේ පොත අන්තිමටම තියලා මෙහෙම කියනවා. මගේ මුරණ්ඩුකම හින්දා පොලිස් නිලධාරියෙකුගේ ජීවිතය අහිමි වීම ගැන මට හරිම කනගාටුයි. ඒත් දැන් මම මේ පොත ඔයාට දෙනවා. ඒක ඔයාලට උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා. හැමදේම ඔයා ඉදිරියේ තියෙන්නේ. ඒත් ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොකද හැම ඝාතකයෙක්ම ඉඟියක් ඉතුරු කරනවා. ඒ අනුව රාධ පොත අරන් ගිහින් කියවන්න පටන් ගන්නේ. ඇයි අමෝඩුවාවක් ඉගෙන ගන්නවා. ඒත් මිනිමරුවව හොයාගන්න තරම් ඒ දේවල් ප්‍රමාණවත් වෙන්නේ නම් නැහැ. ඒත් රාධා ඒ පොත ඇතුලේ ඇති වැදගත් දෙයක් හොයා ගන්නවා. ඇයිට ෆල්ගුන්ගේ තරුණ කාලේ ෆොටෝ එකක් හම්බ වෙනවා. ඒ ෆොටෝ එකේ ඌ පැනඳගෙන ඉන්නේ රංජිත් ඝාතනය වුණ තැන තිබිලා හම්බ වුණ ලොකට් එක. ඉතින් රාධා නැවතත් ෆල්ගුන්ව හම්බ වෙන්නේ යනවා. මේ පාරයි ඌගෙන් ලොකට් එක ගැන ප්‍රශ්න කරන්නේ. ඌ සැහැල්ලුවෙන් තොරතුරු කිහිපයක් හෙළි කරන්න ගන්නවා. වසර ගානකට කලින් වීරවරියක් හිටියා. ඇයිට අර්ජුන් කියලා පුතෙක් හිටියා. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම ඔහු හරිම හොඳ පිරිමි ළමයෙක්. ඔහුගේ උපන්දිනයේ දවසේ මම මගේ ලොකට් එක ඔහුට තෑගි කළා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා මේ පිරිමි ළමයාට මානසික රෝගයක් තියෙනවා කියලා. මේ නිසා ඔහුගේ අම්මා ඔහුට හරියට ආදරයක් ලබා දුන්නේ නැහැ. ඇය කාර්යබහුලව වැඩ කරපු කෙනෙක්. මේ තනිකම අර්ජුන්ව කියලා ගත්තා. ඔහුගේ අම්මා හුව ප්‍රතිකාරවලට ડોක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන ගියා. මම මේ හැමදේම ඔයාට කියන්නේ මට පහර දුන්න ඝාතකයාගේ මූණ මම දැක්ක නිසා. ඒ තමයි අර්ජුන්. මේක ඇහුනහම රාධා කම්පැනිටපත් වෙලා මිනිමරුව ජගදීෂ් නෙමෙයි අර්ජුන් බව තේරුම් ගන්නවා. ඇයි ඉක්මනටම අර්ජුන්ට ප්‍රතිකාර කරපු ડોක්ටර්ව හම්බ වෙන්න යනවා. ඒ අනුව පැහැදිලි කරගන්නේ අර්ජුන්ට මානසික ආබාධයක් තිබුණා කියලා. ඒත් මම එයාව අවුරුදු 12කින් දැක්කේ නැහැ. එයා කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නැහැ කියලා ડોක්ටර් කියනවා. මේ අතර ක්‍රිෂ්ණා ජගදීෂ්ව හොයාගන්න උත්සාහ කරනවා. ඔහුව කොහොම හරි ක්‍රිෂ්ණා හොයාගත්තාම ජගදීෂ් කියන්නේ සර් මං කිසිම දෙයක් කළේ නැහැ. මම මිනිමරුව නෙමෙයි. ක්‍රිෂ්ණා ඔහුගෙන් දැඩි ලෙස දේවල් අහද්දී ඔහු හෙලි කරන්නේ සර් මට රංජිත්ව මරන්න ඕනේ වුණා. මම සෙට් එකට ගිහින් රංජිත්ගේ ජූස් එකට වස මිශ්‍ර කරලා උඩ දුන්නා. මම හිතුවා එයා මැරෙයි කියලා. ඉතින් මම එතනින් ගියා. ඒත් මිනිමරුවෙක් විදියට ඉන්න එක මගේ රැකියාව නෙමෙයි. රංජිත් අවුරුදු 5කට කලින් මාව රැවට්ටුවා. ඒත් ඔහු මට කවදාවත් මන්දියක් කිව්වේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය අපායක් වුණා. ඒකයි මම ඔහුව මරන්න හැදුවේ. රාධිකා සම්බන්ධයෙන් ගත්තොත් ඇයි මගේ ලේලිය. සැලසුම් ක්‍රියාත්මක කරන්න ඇයි මට උදව් කළා. ඒත් රෝහිත් වීඩියෝ එකක් හදලා රාධිකාව අපහාසයට ලක් කළා. ඒ නිසා මම රෝහිත්ට ටිකක් ඇහුවා. ඒත් මම ඇත්ත කියන්නේ. මම එයා මැරුවේ නැහැ. මම රංජිත්ව මරන්න හැදුවා විතරයි. මම වෙන කිසිම කෙනෙක් මැරුවේ නැහැ. ඒ ඝාතකයා රාධිකාවත් මැරුවා. ඒකයි මම ඔයාට එයාව අල්ලගන්න කියලා කියන්නේ. දැන් ක්‍රිෂ්ණා ගොඩක් අවුල් වෙලා ඉන්නේ. මොකක්ද මේ ඩ්‍රාමා එක කියලා හිතා ගන්න බැරුව. ඊළඟට ක්‍රිෂ්ණාට ආරංචි වෙනවා ජගදීෂ්ව පවා මරලා දාලා කියලා. ඒ වෙලාවේදී රාධා ක්‍රිෂ්ණාට ඇවිත් කියන්නේ ජගදීෂ් කියපු දේවල් ඇත්ත කියලා. ඇත්තම සැබෑ මිනිමරුවා අර්ජුන් කියලා මම දැනගත්තා. ඉතින් නයි ක්‍රිෂ්ණාට හැමදේම කියන්න ගන්නවා.
ගන්නවා. දැන් ඇත්තම මිනිමරුවා කවුද කියලා හෙළි වෙලා තියෙන්නේ. ඔහු අල්ලගන්න තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අනුව අර්ජුන්ව හොයන්න පටන් ගන්නවා. ඒත් කිසිම කෙනෙක්ට ඔහු කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. ඔන්න දවසක් රාධා කෘෂ්ණට කතා කරලා කියනවා මම අර්ජුන් කවුද කියලා හොයාගත්තා. ඉක්මනටම මෙහෙට එන්න. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. ඒත් කෘෂ්ණ යන්න කලින් ඝාතකයා වෙන අර්ජුන් රාධව පැහැර ගන්නවා. රාධට වෙච්ච දේ ගැන කෘෂ්ණ කනස්සල්ලෙන් ඉන්නේ. ඇයි කොහෙද ගියේ කියලා මුළු පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ යොදවලා ඒව හොයන්න ගත්තා. ඒත් ඔවුන්ට ඒව හොයාගන්න බැරි වෙනවා. ඊළඟට අපිට රාධව පෙන්නනවා අර්ජුන් ඒව මරලා දාන්න සෝදානම් වෙනවා. වාසුදේව් කිව්වා වගේම මිනිමරුවා ඔයාගේ ළඟම ඉන්න කෙනෙක්. ඒ කියන්නේ රාධර පෙන් ඩ්‍රයිව් එක පොස්ට දෙන්න කියලා රවි කියලා කෙනෙක්ට දුන්නානේ. අන්න ඒ ඔහු තමයි අර්ජුන්. ඔහු රාධගේ ඔෆිස් එකේ තේ පිළිගන්වන කෙනා. ඔහු පොලිසිය අසාර්ථක වෙත්තේ hina වෙන්න ගන්නවා. ඉතින් මේ මනෝ ව්‍යාධිකයා ගැන රාධ සත්‍ය හොයාගෙන ඒ ලිපිය බොස්ට දෙන්න කිව්වා. කොහොම හරි බොස් ගෙන්නයි කලින්ම මේ පෙන් ඩ්‍රයිව් එක ලැබුණා දහත්තේ බොස්ට ඒක ලැබිලා තිබිලා නැහැ. රවි ඒක හංගගෙන ඉඳලා තියෙනවා. මොකද ඔහුගේ ප්‍රතිකාරවල සත්‍ය හා අනිත් තොරතුරු ලැබුණේ ඉඳා. ඒ වෙලාවේ තමයි රාධට රවි ගැන සැක හිතිලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් රාධට රවි ගැන කලින් ඉඳලම සැක හිතිලා තිබුණා. ඒ නිසා ඒ රවි ගැන අතීතේ බලන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ අය භාවිතා කරලා අර්ජුන්ගේ ළමා කාලේ ෆොටෝ එක රවිගේ වත්මන් ෆොටෝ එකත් එක්ක සංසන්දනය කරද්දී 100%ක්ම ගැලපිලා තියෙනවා. ඒ වගේම රවි වමත් ක්‍රීඩකයෙක් වෙනවා. ඔහු චිත්‍රත් ඇන්දා. වැදගත්ම දේ වෙන්නේ ඔහු මිනිමැරුම් මුණ මේ තවස්ම නිවාඩු අරගෙන තියෙනවා. ඉතින් රාධ මේ ඇත්ත කියන්න කතා කරනකොට තමයි රවි ඇයව පැහැරගෙන ඇවිත් ඊජිප්තුවේ මමියක් කරලා ඇයව මරලා දාන්න සූදානම් වෙන්නේ. ඒත් ඔහු ඒ දේ කරන්න කලින් කෘෂ්ණ වෙලාවට රවිට වෙඩි තියලා ඔහුව මරලා දානවා. කෘෂ්ණට මෙතනට එන්න පුළුවන් වුණේ රාධ ළඟ ඇති ස්මාර්ට් වොච් එක හරහා ඇය ඉන්න තැන ෂෙයා කරගත්ත නිසා. ඒ අනුව කෘෂ්ණ හා රාධා ඝාතකයාව අල්ල ගන්නවා. ඔහුව මරලා දැම්මට පස්සේ මුළු ක්‍රීඩාවම අවසන් වෙනවා. ඊට පස්සේ රාධාර ඩොක්ටර් ළඟට ගිහින් කියන්නේ ඔයාගේ බොරුව හෙළි වෙලා තියෙනවා. ඔයා අර්ජුන්ව අවුරුදු 12ක් දැක්කේ නැහැ කිව්වා. ඒත් අපි අර්ජුන්ගේ ගෙදර පරීක්ෂා කරද්දී ඔයා මෑතකදී අර්ජුන්ට නියම කරපු බෙහෙත් ලයිස්තුවක් තිබුණා. ඒ කියන්නේ අර්ජුන් ඔයා එක්ක සම්බන්ධතාවයේ දිගටම පවත්වලා තියෙනවා. ඔයා හරි. මං අර්ජුන්ව යොදාගෙන මිනිස්සුන්ව මරන්න පටන් ගත්තා. මොකද මමත් මිනිස්සු මරන්න කැමති වෙන්න පටන් ගත්තා. මමත් මානසික රෝගයකින් පෙළෙනවා. මේ අසනීපය නිසා මිනිස්සු මරණ එකෙන් මට තෘප්තියක් ලැබෙනවා. අර්ජුන් කවදාවත්ම මිනිමරුවෙක් නෙමෙයි. ඒත් මං එයාට බෙහෙත් දීලා එයාව මිනිමරුවෙක් කළා. මේ දක්වා මම කරලා තියෙන සියලුම මිනිමැරුම් මගේ කැමැත්ත අනුව සිද්ධ වුණ දේවල්. ඒ නිසා කරදර වෙන්න ඕනේ නැහැ. අර්ජුන් මැරුණත් තවත් අය පස්සෙන් එයි කියලා මේ ડોක්ටර් වෙඩි තියාගෙන මැරෙනවා. ඒ කතාවෙන් අදහස් වෙන්නේ දැනට මැරිලා ඉන්නේ එක අර්ජුන් කෙනෙක් විතරයි. ડોක්ටර් ළඟ කොච්චර අර්ජුන්ලා ඇතිද කියලා කවුද දන්නේ? ඉතින් ඊට පස්සේ කාටද නගරේ විනාශ කරන්න පුළුවන් කියලා අනුමාන කරන්නවත් අමාරුයි. ඉතින් මේ කතාව මෙතනින් අවසන් වෙනවා. ඔයාලා මේ කතාව රස විඳනනම් අමතක නොකර ඔයාලගේ අදහස් එකතු කරගෙන යන්න. අපි තවත් සුපිරි මූවි රිවිව් එකකින් ආපහු එන්නම්.